Hello හැමෝටම welcome to the Asian Story Hub. පළවෙනි recap එක විදිහට මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහක ස්ටෝරි එකක් තියෙන 2016 දී රිලීස් වුණ My Tomorrow You Yesterday කියන සුපිරිම ජැපනීස් මූවි එක. එහෙනම් වැඩි කතා නැතිව අපි යමු මේ මූවි එකේ තියෙන ස්ටෝරි එක දැනගන්න. තකතොෂි මියමියාමා කියන්නේ ජපානයේ කියොතෝ වල කලාව හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. 2016 පෙබරවාරි 15 වෙනිදා උදේ එයා කැම්පස් එකට යන්න කෝච්චියේ යද්දී එකපාරටම එයාට එයාගේ වයසේම ලස්සන ගැහැණු ළමයෙක් දැකලා පළමු දැක්මෙන්ම ආදරයක් ඇති වෙනවා. එයා ඒ වෙනකම් කවදාවත් දැකපු නැති කෙනෙක්. තකතොෂිටත් හිතාගන්න බැහැ ඇයි එයාට එහෙම හිතුනේ කියලා. ඉතින් එයා හිතනවා ඒ ළමයා වෙන ස්ටේෂන් එකකින් බැහැලා ගියාම ඒ හැංගීම නැති වෙලා යයි කියලා. හැබැයි කෝච්චිය එක ස්ටේෂන් වල නවත්තද්දී තකතොෂිට නොසන්සුන්කමක් දැනෙනවා. එයා බය වෙනවා ඒ ළමයා කතා කරන්නත් කලින්ම කෝච්චියෙන් බැහැලා එයාගේ ජීවිතෙන් සදාටම නැති වෙලා යයි කියලා. අන්තිමේදී එයා කොහොම හරි හිත හදාගෙන එයාට කතා කරන්න තීරණය කරනවා. හැබැයි එයා කතා කරන්න හදද්දිම ඒ ගැහැණු ළමයා කෝච්චියෙන් බහිනවා. වාසනාවකට වගේ තකතොෂිට පුළුවන් වෙනවා තකරගාකි ස්ටේෂන් එකේදී ඇය පස්සෙන් පන්නගෙන ගිහින් කතා කරන්න. එයා ගොඩක් බය වෙලා වචන පටලවමින් එයාට පළමු දැක්මෙන්ම ආදරයක් හිතුණු බව කියනවා. මේක තමයි ඔවුන් මුණ ගැහුණු පළවෙනි දවස. ඊට පස්සේ තකතොෂි ඇගේ ෆෝන් නම්බර් එක ඉල්ලුවත් ඇය කියනවා ඇයට ෆෝන් එකක් නැහැ කියලා. ඉතින් දෙන්නම ස්ටේෂන් එකේ වාඩි වෙලා එකිනෙකා හඳුන්වා දෙනවා. ඇගේ නම එමි. දෛවෝපගත විදිහට ඇයටත් වයස අවුරුදු 20යි. කතා කරන අතරතුර තකතොෂි පත්තරයකට කාටුන් අදින එයාගේ පාර්ට් ටයිම් ජොබ් එක ගැන කියද්දී එමි කියනවා ඇය රූපලාවන්‍ය කටයුතු ඉගෙන ගන්න වෘත්තීය පාසලකට යනවා කියලා. ඊට පස්සේ එමි එයාගෙන් අහනවා ඇයි එයාට ආදරේ හිතුනේ? ඇයි ඒ ඈම උනේ කියලා. තකතොෂිට ඒක හරියටම විස්තර කරන්න තේරෙන්නේ නැහැ. එයා දන්නේ එයාට එමී තමයි Tamanට ගැළපෙන්නම කෙනා කියලා අමුතු හැඟීමක් දැනෙනවා කියලා විතරයි. ඔවුන් තාමත් නාඳුනන අය නිසා Taman නරක කෙනෙක් කියලා හිතයිදෝ කියන බයෙන් තකතොෂි සමාව ඉල්ලනවා. හැබැයි එමී hina වෙනවා එයාට තේරෙනවා තකතොෂි අවංකයි එයා නරක කෙනෙක් නෙවෙයි කියලා. ටික වෙලාවකින් එමී බලාගෙන හිටපු කෝච්චිය එනවා. මොකද ඇය ඒ ස්ටේෂන් එකෙන් මාරු වෙන්න විතරයි ආවේ. තකතොෂි අහනවා ආයෙත් කවදා හරි මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. හැබැයි එක පාරටම එමි අඬන්න පටන් ගන්නවා. ඇය කියනවා ඇයට දුක හිතෙන දෙයක් මතක් වුණා කියලා. හැබැයි හෙට ආයෙත් මුණ ගැහෙනවා කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ එමි කෝච්චියට නැගලා යනවා. ඔවුන්ගේ පළමු මුණ ගැසීම එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ කතාව පෙන්නන්නේ කැම්පස් එකට ආවට පස්සේ තකතොෂි මේ හැමදේම එයාගේ හොඳම යාළුවා වෙන සෝයිට කියනවා. සෝයි කියන්නේ හැමතිස්සෙම ආදර උපදෙස් දෙන යාළුවෙක්. තකතොෂි බය වෙනවා එමීව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැති නිසා ආයෙත් ඇයව දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා. හැබැයි සෝයි එයාට කියනවා එමී ඇත්තටම කැමති නම් ඇය කොහොම හරි එයාව හොයාගෙන කැම්පස් එකට එයි කියලා. ඊළඟ දවසේ කොහොම හරි තකතොෂි එමීව ආයෙත් දකින්න බලාපොරොත්තුවෙන් ඒ වෙලාවටම කෝච්චියට නැංගත් ඇයව කොහෙවත් පේන්නේ නැහැ. එයා කලකිරිලා සමහර විට ආයෙත් ඇයව මුණ ගැසෙන්නේ නැති වෙයි කියලා හිතලා හිත හදාගන්නවා. ඉතින් තකතොෂි ඒ හැංගීමෙන් ළඟ තියෙන සත්වෝද්‍යානයකට යනවා එයාගේ අසයින්මන්ට් එකකට ජිරාෆ් කෙනෙක්ව අඳින්න. ටික වෙලාවකින් බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වෙනවා. එමි එකපාරටම එතනට ඇවිත් එයාට කතා කරනවා. එයා සත්වෝද්‍යානයේදී චිත්‍රය ඉවර කරන්න ඕන කිව්වා නේද කියලා සාමාන්‍ය විදියට මතක් කරමින්. ඒක ඇහුවම තකතොෂිට පුදුම හිතෙනවා. එයාට මතක විදිහට එයා ආයෙත් මුණ ගැහෙනවා විතරයි කිව්වේ. ස්ථානයක් ගැන කිව්වේ නැහැ. ඊට පස්සේ එමි තවත් පුදුම හිතන දෙයක් කියනවා. ඇය කියනවා එයාගේ චිත්‍රය ක්ලාස් එකේ බෝඩ් එකේ දාලා තියෙනවා දැක්කා කියලා. හැබැයි ඇය කවදාවත් එයාගේ කැම්පස් එකට ගිහින් නැහැ. ඒ වගේම ඒ චිත්‍රය තාම සබ්මිට් කරලත් නැහැ. ඒක ඔවුන්ගේ දෙවෙනි මුණ ගැසීම වෙනවා. ඊට පස්සේ එමීව තකතොෂි අහසම තැනක් වෙන තකරගාකේ වැව ළඟ තියෙන කුඩා ලැබුම් හලකට එක්කන් යනවා. තකතොෂි විස්තර කරනවා ඒ ස්ථානය එයාට ගොඩක් වටිනවා කියලා. මොකද එයාට අවුරුදු 5ේදී එයා වැවට වැටිලා ගිලෙන්න යද්දී නන්නාඳුන කාන්තාවක් එයාව බේරගත්ත නිසා. එමිත් කියනවා ඇයටත් අවුරුදු 5ේදී ඇගේ ජීවිතේ නැති වෙන්න ගිය සිදුවීමකට මුහුණ දෙන්න වුණා කියලා.
කොහොම හරි එදා ඔවුන් වෙන වෙන්න කලින් එමි ඇගේ ගෙදර ෆෝන් නම්බර් එක තකතොෂීට දෙනවා. එදා රෑ Tamanගේ ඇපාර්ට්මන්ට් එකට ආවම සෝයි තකතොෂීට බල කරනවා එමීට කෝල් කරලා ඩේට් එකකට අහන්න කියලා. හැමදේක්ම ඉක්මනින්ම ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන. තකතොෂීට මොනව කියන්නද කියලා තේරෙන්නේ නැති නිසා සෝයිම ලියලා දෙනවා කියන්න ඕන දේ. යාළුවාගේ උපදෙස් අහලා තකතොෂී එමීට ෆිල්ම් එකක් බලන්න යන්න ආරාධනා කරනවා. ඒ වගේම පහුවන්දා දවල් 12ට සංජෝ පාලම ළඟදී මුණ ගැසෙන්න වෙලාව දාගන්නවා. වාසනාවකට එමි ඒකට කැමති වෙනවා. කෝල් එකෙන් පස්සේ තකතොෂීට සතුට වැඩිකමට සෝයිට ස්තුති කරලා ඉවරයක් නැහැ. ඊළඟ දවසේ එයාගේ ජිරාෆ් චිත්‍රය ඇත්තටම ක්ලාස් එකේ බෝඩ් එකේ දාලා තියෙනවා හරියටම එමි කිව්ව විදිහටම. ඔන්න ඊට පස්සේ එමිව මුණ ගැහෙන්න කලින් තකතොෂී කලින්ම සංජෝ පාලම ළඟට යනවා. එයා කඩවල් වටේ ඇවිදිමින් හොඳ කැම තියෙන තැන් හොයනවා. සෝයි දුන්න උපදෙස් අනුව දෙන්න එකට ඉන්නකොට තකතොෂී කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ පේන්න හොඳ නැහැ. ඒ නිසා එයා ටික වෙලාවකින් එයා එමීව පාලම ළඟදී මුණ ගැහෙනවා. ඒ ඔවුන්ගේ 3 වෙනි දවස. ඔවුන් කැම කමින් ෆිල්ම් එකක් බලමින් කඩේකට වෙලා කාලය ගත කරනවා. එක වෙලාවකදී ඔවුන්ට ලස්සන පොමනේරියන් බල්ලෙක් දැක් ගන්න ලැබෙනවා. ඒක ඔවුන්ගේ බැඳීමට තවත් මතක සරහනක් එකතු කරනවා. එදා රෑ තකතොෂී සහ එමි නියොන් ලයිට් පත්තු වෙන නිස්කලංක තැනක කාලය ගත කරනවා. ඒ වෙලාවේ එමි කියනවා තකතොෂී එයාගේ හැඟීම් කෙලින්ම කියපු එක ගැන ඇයි කොච්චර පුදුම වුණාද කියලා. මොකද කවදාවත් කවුරුත් ඇයට ඒ වගේ ලං වෙලා නැති නිසා. ඒ වගේම ඇයත් සෑහෙන්න කාලයක ඉඳන් තකතොෂීව ඈත ඉඳන්ම දැකලා තියෙනවා කියලත් එයා ගැන හෙව්වා කියලත් මේ වෙලාවේ හෙළි වෙනවා. ඒකෙන් ධෛර්යමත් වුණ තකතොෂී එයාගේ හැඟීම් හරියටම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. එතෙන් සිට මේ දෙන්න නිල්ල වශයෙන් පෙම්වතුන් වෙනවා. ඊළඟ දවසේ එමි තකතොෂීට එයාගේ පරණ ඇපාර්ට්මන්ට් එකට කිට්ටුවෙන් තියෙන අලුත් ඇපාර්ට්මන්ට් එකට මාරු වෙන්න උදව් කරනවා. බඩු අස්පස් කරනකොට එමීට අගුළු දාපු අභිරහස් පෙට්ටියක් හමු වෙනවා. තකතොෂී විස්තර කරනවා ඒක එයා පොඩි කාලේ ගිලන්න යද්දි බේරගත්ත කාන්තාව සිදුවීමෙන් අවුරුදු 5කට පස්සේ ඒ කියන්නේ එයාට අවුරුදු 10 දී හම්බ වෙලා තකතොෂීට දුන්න එකක් කියලා. ඒ වුණත් ඒක පරිස්සමට තියාගන්න විතරක් කියපු නිසා එයා කවදාවත් ඒක ඇරලා බලලා නැහැ. එදා රෑ හැමදේම ඉවර වුණාම තකතොෂී එමීව ස්ටේෂන් එකට ඇරලා වන්න යනවා. ආයමත් ඇය යන අතර මගදී අඬන්න පටන් ගන්නවා. ඒ අය කියලා තකතොෂීට හරියටම තේරෙන්නේ නැහැ. ඒ වගේම කතාව ඉස්සරහට යද්දී ඒ අය කියලා ඔයාලට හරියටම තේරෙයි. එතැන් ඉඳන් දෙන්න හැමදාම මුණ ගැහෙන්න ගන්නවා. එමි නිතරම තකතොෂීගේ ඇපාර්ට්මන්ට් එකේ උයනවා. එයාගේ පවුලේ අය කරනවා වගේ මස් උයන්න චොකලට් පවා පාවිච්චි කරනවා. ඒක පාරටම කියනවා තකතොෂීමයි ඇයට ඒ රෙසිපි එක කීවේ කියලා. හැබැයි එයා පැහැදිලිවම එහෙම එකක් කීවේ නැහැ කියලා තකතොෂීට මතකයි. තකතොෂී විහිළුවට කියනවා එමීට 6 වෙනි ඉන්ද්‍රියක් තියෙනවා වෙන්නේ නැති කියලා. හැබැයි ඇය ඒක සාමාන්‍ය අහම්බයක් කියලා මගහරිනවා. කාලය මෙහෙම ගෙවිලා යද්දී ඔවුන්ගේ 15 වෙනි දවස උදා වෙනවා. රූපලාවන්‍ය හදාරන එමි තකතොෂීගේ කාමරයේදී එයාගේ කොණ්ඩේ කපන්න තීරණය කරනවා. එදා රෑ ඔවුන් එකතු වෙලා ෆිල්ම් එකක් බලමින් ගොඩක් ලං වෙනවා. ආදරණීය මොහොතක් එකට ගත කරනවා. හැබැයි ආයෙමත් එමි අඬන්න පටන් ගන්නවා. ඇයව ඇරලවලා ආවට පස්සේ තකතොෂීට පේනවා එමිගේ ඩයරි එක එයාට අමතක වෙලා දාලා ගිහින් කියලා. කුතුහලය නිසා එයා ඒක ඇරලා බලද්දී ගොඩක් අමුතු දෙයක් දකිනවා. ඒකේ සටහන් ලියලා තියෙන්නේ පසුපසට. ඒ කියන්නේ දින වකවානු පිටුපසටයි යන්නේ. එමි එයාලගේ කාලය සටහන් කරලා තියෙන්නේ මාර්තු 16 වෙනිදා ඉඳන් පස්සට. උදාහරණයකට කියවොත් ඇය මාර්තු 14 වෙනිදා ඔවුන්ගේ 3 වෙනි මුණ ගැසීම කියලා ලියලා තියෙන එක තකතොෂීගේ පැත්තෙන් බැලුවොත් 28 වෙනි මුණ ගැසීමයි. හැබැයි තකතොෂීට තාම මාර්තු 1 වෙනිදා. එයාගේ පැත්තෙන් ඔවුන් එකට ඉඳලා තියෙන්නේ දින 15යි. ටික වෙලාවකින් එමි පබ්ලික් ෆෝන් එකකින් කෝල් කරලා කියනවා ඇය මෙච්චර කල් හංගගෙන හිටපු හැමදේම හෙට උදේ 6ට එයාගේ ක්ලාස් එකේදී විස්තර කරන්නම් කියලා. ඒ වගේම අර අභිරහස් පෙට්ටියත් අරන් එන්න කියලා කියනවා. තකතොෂීට ඇය කියන දේවල් ගැන කිසිම දෙයක් හිතාගන්න බෑ. කොහොම හරි එතකොටම වෙලාව රෑ 12යි. දවස මාරු වෙද්දිම එමි එක පාරටම ෆෝන් එකේදී අතුරුදහන් වෙනවා. තකතොෂී එමීට කතා කරත් එමීගෙන් උත්තරයක් නැහැ.
කොහොමහරි පහුවෙන්දා උදේ තකතුෂි එමිව මුණ ගැසෙනවා. ඇය අවසානයේ ඇත්ත හෙළි කරනවා. ඇය පැහැදිලි කරනවා ඇය එන්නේ කාලයේ විරුද්ධ දිශාවට කියලා. ඒ කියන්නේ පසුපසට ගලාගෙන යන සමාන්තර ලෝකයකින් කියලා. සරලවම කීවොත් තකතොෂිගේ හෙට දවස කියන්නේ එමීගේ ඊයේ දවසයි. අන්න ඒ නිසයි ඊයේ රෑ කෝල් එක අතරතුර ඇය එක පාරටම නැති වුණේ. තකතොෂි කාලයෙන් ඉදිරියට යද්දී එමී කලින් දවසට මාරු වෙලා ඉවරයි. ඒකෙන් තමයි පැහැදිලි වෙන්නේ තකතොෂිගේ ජීවිතේ තාම සිදු නොවු දේවල් එමී දැනගෙන හිටියේ කොහොමද කියලා. ජිරාෆ් චිත්‍රයේ ඉඳන් එයාගේ පවුලේ චොකලට් රෙසිපි එක වෙනකන්ම එයා ඒ කිසිවක් ඇයට නොකිය තිබියදීත් එමී ළඟ අර අභිරහස් පෙට්ටියේ යතුරක් තියෙනවා. තකතුෂි එක අරිද්දි එයාට පේනවා එයා පොඩි කාලේ පෙට්ටිය දුන්න කාන්තාවත් එක්ක එයා සහ එයාගේ දෙමව්පියන් ඉන්න ෆොටෝ එකක්. ඒ කාන්තාව වෙන කවුරුත් නෙවෙයි එමීමයි. ඇය තවදුරටත් කියනවා ඔවුන්ට මුණ ගැහෙන්න පුළුවන් අවුරුදු 5කට සැරයක් විතරයි කියලා. ඒ වගේම දවස් 30කට විතරයි ඒ දෙන්නට එකට ඉන්න පුළුවන් කියලාත් කියනවා. ඔවුන්ගේ ලෝක දෙක එකිනෙකට එකතු වෙන්නේ මේ කෙටි කාල සීමාවෙදි විතරයි. මේ හැමදේම ඇහුවාම තකතොෂිට කතා කරගන්න බැරි වෙනවා. මොකද ඔවුන්ට කවදාවත් ඇත්තටම එකට ඉන්න බැරි බව එයාට තේරෙනවා. එමී තවත් පුදුම හිතන දෙයක් කියනවා. ඇය තකතුෂිය ගැන සහ ඔවුන් මුහුණ දෙන සිදුවීම් ගැන හැමදේම දැනටමත් දන්නවා. මොකද ඇයට අවුරුදු 15 දී අවුරුදු 25ක තකතුෂිය කෙනෙක්ගෙන් ඩයරි එකක් ලැබිලා තියෙනවා. ඒ ඩයරි එකේ ඔවුන්ගේ මුළු සම්බන්ධයම සටහන් වෙලායි තියෙන්නේ. එමීගේ පැත්තෙන් ඇය සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් බබෙක්ගේ ඉඳන් වැඩිහිටියෙක් දක්වා Tamanගේ ලෝකයේ හැදෙනවා. හැබැයි හැම අවුරුදු 5කට සැරයක්ම ලෝක දෙක එකතු වෙද්දී ඇය දකිනවා ඔවුන් අතර කාලය වෙනස් විදියට ගලා යන හැටි. ඇයට පේන්නේ තකතොෂි වයසින් බාල වෙනවා වගේ. තකතොෂිට පේන්නේ එමී අතීතයට යනවා වගේ. ඔවුන්ට අර කලින් දැකපු පොමනේරියන් බල්ලාම ආපහු හමු වෙනවා. තකතොෂිට ඒක එයාගේ අතීතයෙන් හුරුපුරුදු දසුණක් වුණත් එමීට ඒක ඇගේ කාල රාමුවට අනුව තාම සිද්ධ වෙලා නැති නිසා ඇය ඒ බල්ලව දකින්නේ පළමු වතාවටයි. ඊට පස්සේ ඔන්න කොහොම හරි දෙන්න ඩයරි එකේ ලියලා තියෙන විදිහට දවස් ගත කරනවා. හැබැයි තකතොෂිට හැමදේම නිකන් රංගපෑමක් වගේ දැනෙන්න ගන්නවා. හරියට කලින්ම ලියපු ආදර කතාවක් රඟපානවා වගේ. එයා ආදරය කරන කෙනා එක්ක ඒ මොහොතවල් සැබවින්ම විඳින්න එයාට බැරි වෙනවා. ඒ වගේම එයා ඉදිරියේ ඉන්න එමීට ඔවුන් කලින් බෙදාගත්තු සතුටුදායක මතකයන් මතක නැහැ. මොකද එයාට ඒක තාම සිද්ධ වෙලා නැති නිසා. ඒක එයාට ගොඩක් රිදවෙනවා. අන්තිමේදී තකතුෂි ඇගෙන් ඈත් වෙන්න තීරණය කරනවා. මොකද එයාගේ දැනට තියෙන හැඟීම් පවා දැනටමත් ඩයරි එකේ සටහන් වෙලා තියෙන නිසා ඇය ඒ දේවල් දන්නා නිසා. එදා රෑ රෙදි හොදන ගමන් සෝයි දකිනවා තකතොෂි ගොඩක් දුකෙන් ඉන්නවා කියලා. ඉතින් එයා කියනවා මොනවා වුණත් එමී එක්ක හැමදේම හරිගස්ස ගන්න කියලා. එයා මතක් කරනවා තාමත් එයාට සමාව ඉල්ලලා ඇගේ තත්ත්වය තීරුම් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. අන්න ඒ වෙලාවේ තකතොෂිට වැදගත් දෙයක් මතක් වෙනවා. ඔවුන්ගේ සම්බන්ධයේ මුල් දවස්වල එමී ඔවුන් එකට කාලය ගත කරන හැම වෙලාවකම වගේ ඇඬුවා. එදා එයාට ඒක තේරුනේ නැහැ. හැබැයි දැන් එයාට තේරෙනවා ඒ දවස් එමීගේ පැත්තෙන් අවසාන දවස් කියලා. Tamante ඒක ආරම්භය විතරක් වුණාට. ඔයාලටත් දැන් කතාව තේරෙනවා ඇති කියලා මට හිතෙනවා. කොහොම හරි වරදකාරී හැඟීමෙන් පිරුණු තකතොෂිට තේරෙනවා එමී කොච්චර දුකක් හිතේ හංගගෙනද එයා ළඟ hina වෙලා හිටියේ කියලා. එයා ඉක්මනින්ම Tamanගේ කාමරයට දුවලා ගිහින් පාන්දර එකට ඇයට කෝල් කරනවා. ඒ වෙලාවේ එමී තාම ඔවුන්ගේ රණ්ඩුව අත්විඳලා නැහැ. එයා සමාව ඉල්ලලා කියනවා ඇගේ අනාගතයේදී ඔවුන් දෙන්නා රණ්ඩුවේ කියලා. ඒ වුණත් මේ සම්බන්ධය කොච්චර රිදවන එකක් වුණත් එයා ඇයට ඇත්තටම ආදරය කරන නිසා ඒ හැමදේටම මුහුණ දෙන්න සෝදානම් කියලා කියනවා. පහුවදා තකතොෂිගේ පැත්තෙන් ඒක 21 වෙනි දවස. හැබැයි එමීට ඒක 8 වෙනි දවස විතරයි. ඇය කෝච්චියෙන් බෑපු ගමන් තකතොෂි ඇයව තදින් බදාගෙන ඇගේ අනාගතයේ මොනවද වෙන්න තියෙන්නේ කියලා කියනවා. එයා කියනවා ඉදිරි දවස්වල ඇයට ගොඩක් ඇඬෙයි කියලා. මොකද ඒවා ඇගේ අවසාන මොහොතවල් වෙන නිසා. ඔවුන් පළමු වතාවට මුණ ගැහුණු දවස වගේ එයාට ඇයව අඳුරගන්න බැරි වෙන දවස වෙනකන්ම. එමිත් ඇගේ පොඩි කාලේ කතාවක් මේ වෙලාවේ කියනවා. ඇයට අවුරුදු 5 දී උත්සවයකදී ඇතිවුණු භයානක ගින්නකට ඇය අහුවෙලා තියෙනවා. ඇයව ඒ පිපිරීමෙන් බේරගෙන තියෙන්නේ අවුරුදු 25ක් වූ තකතොෂි. ඒ මොහොතේ ඉඳන් ඇය එයාට ගරු කරන්න ආදරය කරන්න පටන් අරන්.
ඊට පස්සේ අවුරුදු 15දී ඇයට අවුරුදු 25ක තකතොෂියගෙන් ඩයරි එක ලැබුණාම ඇයට ස්ථිර වුණා කියනවා ඔවුන් අතර දයූපගත බැඳීමක් තියෙනවා කියලා. අන්තිමේදී අවුරුදු 20දී ඔවුන් මුණ ගැසිලා ඒ දින 30 එකට ගත කරනවා. ඊළඟ දවසේ ඒ කියන්නේ තකතොෂීට 22 වෙනි දවස. ඔවුන් ඩයරි එකේ තියෙන විදිහට දිගටම එකට යනවා. හැබැයි මෙදා පාර තකතොෂී තීරණය කරනවා ඒක ඇත්තටම සතුටින් විඳින්න. මොකද එයාට දැන් වැදගත්ම දේ එමේ සතුටින් ඉන්න එක නිසයි. එක වෙලාවකදී එයා ඇයව එයාගේ යාළුවෝ ඉන්න පාටි එකටත් එක්කන් යනවා. හැබැයි ගෙදර යන ගතර මගදී තකතොෂී අමාරු තීරණයක් ගන්නවා. එයා කියනවා ඔවුන් යාළුවෝ වගේ විතරක් මේ සම්බන්ධය ඉස්සරහට ගෙනිච්චොත් හොඳයි කියලා. එයා දන්නවා තව දින 10කට අඩු කාලයකින් එයාගේ අවසාන දවස එන බව. ඒකම තමයි එමීගේ පළමු දවස වෙන්නේ. එයා ඇයට ඇත්තටම ආදරේ කියලා පිළිගත්තත් එමී hina වෙනව විතරයි. ඇගේ පැත්තෙන් ඔවුන්ගේ සම්බන්ධය පටන් ගත්ත විතරයි. ඉතින් හැමදේම අලුත් සහ ටිකක් නුහුරුයි එමීට. කාලය ගෙවිලා යද්දී තකතුෂීට 29 වෙනි දවසේ එනවා. ඒක එමීට දෙවෙනි දවස විතරයි. තකතුෂී ඇයව Tamanගේ දෙමව්පියන් මුණ ගැස්වීමට එක්කන් යනවා. ඊට කලින් ඔවුන් තකෝයාකි කන්න නවතිනවා. ඒ වෙලාවේ එමී ඒ කෑමේ රසණයට ප්‍රතිචාර දක්වන විදිය දැක්කම තකතොෂීට මතක් වෙන්නේ මීට අවුරුදු 10කට කලින් ඇය අර අභිරහස් පෙට්ටිය එයාට දුන්න මොහොතයි. ඒක එකම මොහොතක් වෙනස් කාලයකදී නැවත සිදුවීමක්. ඔවුන් ගෙදරට ආවහම එයාගේ අම්මා ගොඩක් ආදරෙන් ඔවුන්ව පිළිගන්නවා. හැබැයි තාත්තා ටිකක් ඈතින් නිහඬව ඉන්නවා. හරියට තකතොෂී වගේමයි. ඒ වුණත් තකතොෂීට තාත්තාගේ හැටි හුරු නිසා එයා ඒක ගණන් ගන්නේ නැහැ. කෑම කන අතරතුර අම්මා කියනවා තකතොෂී පොඩි කාලේ ගිලින්න ගිහින් බේරුණු හැටි. එමී එතනදී තකතොෂීගේ පවුලේ චොකලට් මස් රෙසිපි එක ගැන දැනගන්නවා. ඒක දැකලා තකතොෂීට hina යනවා. මොකද එමී දැනටමත් ඒ කෑම එයාට උයලා දීලා තියෙන නිසා. කෑමෙන් පස්සේ ඔවුන් එකතු වෙලා ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ එක තමයි එමී පස්සේ කාලෙක ළඟ තියාගන්නේ. ගෙදර යන අතර මගදී තකතොෂීට ඇඬෙන එක නවත්ත ගන්න බැරි වෙනවා. එයා දන්නවා හෙට තමයි එයාගේ අවසාන දවස කියලා. ඔවුන්ට කවදාවත් ඇත්තටම එකට ඉන්න බැරි බව සහ එකට ජීවිතයක් ගොඩනගා ගන්න වගේම අනාගතයක් ඔවුන්ට නැහැ කියලා පිළිගන්න එයා ගොඩක් දුක් වෙනවා. ඊළඟ දවසේ ඒ කියන්නේ මාර්තු 16 වෙනිදා තකතොෂීගේ අවසාන දවස වෙනවා. ඒ වගේම එමීගේ පළමු දවස වෙනවා. ඇය ඉන්නේ එයාගේ චිත්‍ර අසයින්මන්ට් එකට මොඩල් කෙනෙක් විදිහට පෙනී ඉන්නයි. ඔවුන් චිත්‍රය අඳින්න පටන් ගන්න කලින් එමී එයාගෙන් ඉල්ලනවා ඔවුන්ගේ පළමු හමුවීමේ ඉඳන් මේ අවසාන දවස වෙනකම් සිද්ධ වෙන හැමදේම විස්තර කරන්න කියලා. චිත්‍රය අඳින ගමන් තකතොෂී හිමින්සරේ මුළු කතාවම ඇයට කියනවා. එයා ස්ටේෂන් එකේ පළමු හමුවීම, එයාගේ හොඳම යාළුවා සෝයි ගැන, ඔවුන් එකට ගිය තැන් සහ එයාට ගොඩක් වටිනා හැම පුංචි මොහොතක් ගැනම කියනවා. හැබැයි ඒ මතකයන් මතක් කරද්දී එයා එකපාරටම අඬන්න ගන්නවා. මොකද ඒ කිසිම දෙයක් ආයෙමත් කවදාවත් අත්විඳින්න ලැබෙන්නේ නැති බව එයාට තේරෙන නිසා. ඊට පස්සේ තකතොෂී එයාට කියනවා එයාගේ මේ කතාව බලාගෙන දවස් ජීවත් වෙන්න එපා කියලා. හැබැයි එමී විශ්වාස කරනවා ඇය සතුටින් ඉඳී කියලා. මොකද ඉදිරි දවස් 30ම ඇයට එයා එක්ක ඉන්න ලැබෙන නිසා. රෑ 12 කිට්ටු වෙද්දී ඔවුන් තකරගාගේ ස්ටේෂන් එකේ බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ ඔවුන් පළමුවෙන්ම මුණ ගැහුණු සහ දැන් වෙන් වෙන්න යන තැනයි. දවස මාරු වෙන්න කලින් තකතොෂියගේ අත අල්ලගෙන හිතනවා ඔවුන්ගේ ජීවිත හරියට එකිනෙකට සම්බන්ධ වුණ රවුමක් වගේ කියලා. හරියට ලූප් එකක් වගේ. ඔවුන්ගේ කාලය කොහොම ගලා ගියත් ඔවුන්ගේ මාවත් එකිනෙකට එකතු වෙන මොහොතවල් හැමදාම තියෙනවා කියලා. එයා පොඩි කාලේ ඇය එයාව බේරගත්ත වෙලාවේ ඉඳන් ඔවුන් එකට ගත කරපු දින 30 සහ දවසක එයා ඇයව උත්සවයේදී බේරගන්නා මොහොත දක්වාම ටික වෙලාවකින් රෑ 12 වදිද්දිම කෝච්චිය එනවා. එතකොටම එමී එයාගේ අතින් ගිලිහිලා අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ කතාව එමීගේ පැත්තට හැරෙනවා. ඇයට අවුරුදු 15 දී සිද්ධ වුණු ෆ්ලෑෂ් බෑග් එකක් පෙන්වමින්. ඒ වෙලාවේ ඇය ළඟට එන අවුරුදු 25ක තකතොෂී එයාට අවුරුදු 20 දී ඇඳපු චිත්‍රය දෙනවා. ඇය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇයට අවුරුදු 20 වෙද්දී කොහොම හරි එයාව මුණ ගැහෙන්න ලැබෙන්න කියලා.
කතාවේ ඊට පස්සේ ඔවුන්ගේ ගමන එමීගේ පැත්තෙන් ආපහු පෙන්වනවා. චිත්‍රාගාරයේදී මුණ ගැසීමේ ඉඳන් එයාගේ දෙමව්පියන් බලන්න යාම, කොණ්ඩේ කැපීම, ඒ වගේම එයාගේ පවුලේ චොක්ලට් රෙසිපි එකකින් කෑම වීම වගේ හැමදාම කරපු දේවල් පෙන්වනවා. ඇගේ දවස් ඉදිරියට යද්දී තකතොෂිගේ පැත්තෙන් පස්සට යද්දී එමී ගොඩක් සංවේදී වෙනවා. මොකද ඇය දන්නවා මේ හැමදේම කෙලවර වෙන්නේ තකරගාකි ස්ටේෂන් එකේදී තකතොෂි පළමු වතාවට ඇය ළඟට ඇවිත් එයාගේ ආදරය ප්‍රකාශ කරන මොහොතෙන් කියලා. අවසානයේදී කතාව ආයෙමත් තකතොෂිගේ පැත්තට එනවා. එයා පොඩි කාලේ එමීව උත්සවයේදී මුණ ගැහෙන හැටි පෙන්වමින්. චිත්‍රපටය අවසන් වෙන්නේ ආරම්භයේ තිබුණු දර්ශනයෙන්මයි. ඒ කියන්නේ තකතොෂි කෝච්චියේදී එමීව දැකලා ඔවුන් ආයේ කවදා හරි මුණ ගැහෙයිද කියලා හිතන දර්ශනයෙන්. ඉතින් මේ කතාවෙන් දෙන පණිවිඩය තමයි සමහර වෙලාවට ඔයාට පුළුවන් කෙනෙකුට ඔයාගේ මුළු හදවතින්ම නිවැරදිවම තැනකදී නිවැරදිම මොහොතකදී ආදරය කරන්න. හැබැයි ඒ වුණත් ඔයාලගේ කාලය එකට ගලාගෙන යන්න මවා නැති නිසා ඔයාට එයාලව සදාටම අහිමි වෙලා යන්න පුළුවන්. ඉතින් කතාව කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් කතාවකින් ඉක්මනින් හමු වෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.